මහා නගර කෞතුකාගාරයේ අවසන් නරඹන්නා පිටව ගිය පසු කැප්ටන් ජින්ජර්පෝස් තම රාජකාරිය ආරම්භ කළා. ඔහු කෞතුකාගාරයේ බඩාත්ම විශ්වාසවන්ත බාරකරු වූ අතර නිහඬව ඉතිහාසය ආරක්ෂා කළා. සෑම රාත්‍රියකම ඔහු තම කුඩා විදුලි පන්දමෙන් පුරාණ පිළිම සහ දිලිසෙන ස්වර්ණාභරණ ආලෝකවත් කරමින් නිහඬ ශාලා පුරා මුර සංචාරයේ යෙදුණා. නමුත් අද රාත්‍රිය වෙනස් බවක් දැනුණා. අමුතු සීතලක්. එකනෙහිම පුරාණ ඊජිප්තු ප්‍රදර්ශන කුටියේදී ඔහුගේ හදවත ගැහෙන්නට පටන් ගත්තා. වටිනා ස්කැරබොෆ්රා නැතිලී ගිහින් ඉතිරිව තිබුණේ හිස් වූ වේදිකාවක් පමණයි. දැන් රහස් පරීක්ෂකයෙකු බවට පත් වූ කැප්ටන් පෝස් එම ස්ථානය පරිලෝකනය කළා. වේදිකාව යටින් ඔහුට කුඩා මැකී ගිය හයිරොග්ලිෆ් සලකුණක් හමු වුණා. අභිරහසට ඇති පළමු හෝඩුවාව. හයිරොග්ලිෆ් සලකුණ ඔහුට තාරකා විද්‍යා අංශය වෙත මඟ පෙන්වුවා. එහිදී තාරකා සටහනක් පිටුපස සැඟවී තිබුණේ ප්‍රහේලිකාවක්. ඔහු අදිෂ්ඨානයෙන් යුතුව පැරණි ප්‍රහේලිකාව විසඳුවා. පිළිතුරක් රහසක් හෙළි කළා. ඔහු දූවිලි සහිත පොත් රාක්කයක තිබූ සැඟවුණු බොත්තමක් එබූ අතර වෙසමුණි දොරක් විවෘත වී බිත්තියේ තිබූ රහස් මාර්ගයක් එළිදරව් වුණා. ඔහු තම විදුලි පන්දම අඳුර කපමින් අඳුරු මාර්ගයට පිවිසියේය. උමග ඇඹරි හැරී ගිය අතර ඈතින් ඔහුට සිහින් දෝංකාර ඇසෙන්නට මුණා. ඔහු නිර්භීත විය යුතුයි. මාර්ගයේ අවසානයේ අඳුරු සලුවක් ඇඳගත් සූක්ෂම හිවලෙකු ස්කාරබ් එකත් රැගෙන පලා යාමට උත්සාහ කරමින් සිටියා. කැප්ටන් පෝස් ඔහුට මුහුණ දුන්නේ සටනට සූදානම් වයි. ඉක්මන් කඩිසර පිම්මකින් කැප්ටන් පෝස් හිවලාඩේ ග්‍රහණයෙන් ස්කාරබ් එක උදුරාගත්තා. පරාජය වූ හොරා ඉක්මනින්ම රාත්‍රියේ අඳුරට පැන ගියා. ස්කාරබ් ඔෆ් රා ආරක්ෂිතයි. කැප්ටන් පෝස් දීප්තිමත් පුරාවස්තුව නැවතත් එහි නිවැරදි ස්ථානයේ වේදිකාව මත තැබුවා. ප්‍රදර්ශනය නැවත සම්පූර්ණයි. උදෑසන ලංවෙද්දී කෞතුකාගාරයේ යළිත් නිහඬ විය. කැප්ටන් පෝස් තම අවසන් මුර සංචාරය සම්පූර්ණ කළේ ඉතිහාසයේ නිහඬ ශාලාවල වීරයෙකු ලෙසයි. ආපස තම සුවපහසු කාර්යාලයට පැමිණි කැප්ටන් ජින්ජර්පෝස් ලැබිය යුතු උණුසුම් තේ කෝප්පයක් පානය කළා. තවත් රාත්‍රියක් තවත් අභිරහසක් නිර්භීතම කෞතුකාගාර බාරකරු විසින් විසඳන ලදී.